සුබ දවසක් ඔයාට. ඔන්න අද මම ඔයාට කියලා දෙන්න යන්නේ ගොඩාක්ම ලේසි ක්‍රමයකට මාළු බනිස් ටිකක් හදාගන්න විදිහක්. ඉතින් මේ මාළු බනිසක නමන්න ඔන්න ඔයාට කරදර වෙන්න ඕන වෙන්නේ නැහැ. මොකද ගොඩාක්ම ලේසියෙන් මාළු බනිසක නමා ගන්න විදිහක් අද මම ඔයාට කියලා දෙනවා. ඒ වගේම තමයි මේ මාළු බනිස් ටික හදාගන්න ඔන්න ඔයාලට අවන් එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් මාළු බනිස් එකක් ගන්න හිතන ඕනම වෙලාවක ගොඩාක්ම ලේසින් ඒ වගේම හොඳ රසට ගෙදරදීම ඔන්න අද ඉඳලා ඔයාලට මාළු බනිස් ටිකක් හදා ගන්න පුළුවන්. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හොඳට ඉඩ තියෙන භාජනයකට පාපිටි ග්‍රෑම් 200ක් අරගන්න. මේකට කාමර උෂ්ණත්වයේ තියාගත්ත මාගරින් මෙස හැඳි එකක් එකතු කරගන්න. ඊස් දෙහ හැඳි භාගයක් ඊස්ට අරගත්තී අලුත්ම පැකට් එකක් අරගන්න බලන්න. සීනි තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයක්. මේ දේවල් ටික හැඳෙන් චුට්ටක් කලවම් කරගන්න. ඊට පස්සේ මෙතන මම අරගෙන තියෙනවා මද රස්නේ උණු වතුර. මද රස්නේ උණු වතුර කියලා කියන්නේ මේ විදිහට ඇඟිල්ල දාගෙන ඉන්න පුළුවන් තරමට තමයි රස්නේ තියෙන්න ඕන. දැන් අවශ්‍ය තරමට වතුර ටික ටික එකතු කරගෙන පිටි මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. මෙතනදී ඔයා මතක තියාගන්න වතුර එකතු කරගද්දී ගොඩක් එකපාරට එකතු කරගන්න එපා. මොකද මේ ඩෝ එක අපි අතේ ඇලෙන්නේ නැති පදමට තමයි හදාගන්න ඕන. ඒ වගේම ගොඩක් තද ගතියට හදාගන්නෙත් නැහැ. මෙන්න මේ වගේ පදමට පිටි මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ මේක අපි විනාඩි 3ක් 4ක් යනකම් හොඳට නීට් කරගමු. ඉතින් මේ පදමට මේ පිටි මෝලිය අනාගන්න මට වතුර මිලිලීටර් 65ක් තමයි ගියේ. කොහොම වුණත් ඔයාලා වතුර මිලිලීටර් 65ක් ගත්තත් එකපාරටම එකතු කරගන්නේ නැතිව මෙන්න මේ පදම එනකන් අවශ්‍ය තරමට එකතු කරගන්න. ඩෝ එක මේ වගේ විනාඩි 3-4ක් නීට් කරගත්තට පස්සේ දැන් අපි මේක කොටස් වලට වෙන් කරගමු. මුලින්ම කොටස් දෙකකට වෙන් කරගෙන ඒ වෙන් කරගත්ත එක කොටසක් ආපහු කොටස් දෙකකට වෙන් කරගන්න. ඉතින් කොටස් 4කට වෙන් කරගත්තා කියන්නේ මේ ඩෝ එකෙන් අපිට මාළු බනිස් 8ක් හදා ගන්න පුළුවන්. වෙන් කරගත්ත කොටස් ටික මේ වගේ හොඳට බෝල කරගන්න. තෙල් ටිකක් ගාගත්ත භාජනයකින් තියලා දෙගුණයක් වගේ පිපෙනකන් මේක අපි හොඳට වහලා තියාගමු. එතකල් අපි කරි එක හදාගනිමු. පෑන් එකක් ලිපේ තියලා තෙල් මෙස් හැඳි 3ක් විතර එකතු කරලා තෙල් ටික හොඳට රත් වෙන්න තියන්න. මේකට පුංචිට කපාගත්ත ලුණු ටිකක් එකතු කරගන්න. ඉතින් ලොකු ලුණු ගෙඩි එකකින් භාගයක් වගේ තමයි මෙතන මම අරගත්තේ. ලුණු ටික හොඳට මෙලවෙනකන් තියන්න. ඊට පස්සේ ග්‍රේට් කරගත්ත ඉඟුරු පෙති එකක් සුදු ලුණු බික් දෙකක් එකතු කරගන්න. පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් 3ක් විතර එකතු කරගන්න. පුංචි රාම්පේ කෑලි ටිකක් එකතු කරගන්න. ඒ වගේම හීනියට කපාගත්ත කරපිංචයිත්තක් විතර එකතු කරලා මේ දේවල් ටික හොඳට සුවඳ එනකන් ටෙම්පරාදු වෙන්න තියන්න. ඊට පස්සේ කෑලි මිරිස් තේ හැඳි එකමාරක් එකතු කරගන්න. කහකුඩු තේ හැඳි කාලා ආපහු මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. දැන් මෙතන මම ලොකු මාළු ටින් එකකින් 4න් එකක වගේ ප්‍රමාණයක් පොඩි කරලා අරගෙන තිනවා. ඉතින් කටු අයින් කරගන්න ඕන. ඒ වගේම ලොකු අලගෙඩි එකක් තම්බලා පොඩි කරගෙන අරගෙන තියෙනවා. මේ දේවල් ටික මෙන්න මේ වගේ හැන්දකින් හොඳට පොඩි කරගන්න. ඉතින් සැමන් ටිකයි අල ටිකයි එකට හොඳට පොඩි වෙද්දි තමයි මේ ටෙම්පරාදුව ගොඩක්ම රස. අන්තිමටම ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගෙන ආපහු හොඳට කලවම් කරගන්න. දැන් ලිපේ ගින්දර ඔෆ් කරගෙන 0.34ක් එකතු කරලා ආපහු හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි මාළු බනිස් වලට අපි මාළු ටෙම්පරාදුව හදාගන්නේ. දැන් අපි බලමු අපේ ඩෝ එක කොහොමද පිපිලා තියෙන්නේ කියලා. ඉතින් මේ වාට පේනවා ඇති දෙගුණයක් වගේ වෙන්න හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් මේ තරමට පිපෙන්න විනාඩි 40ක් වගේ මට ඕන වුණා. එක කොටසක් ගත්තාම ඔයාලා මේ විදිහට ලන්ච් ෂීට් එකකින් ආපහු හොඳට වහලා තියන්න වේලෙන්නේ නැති වෙන්න. කටින් බෝඩ් එක උඩට පාපිටි ටිකක් හොඳට ඉහාගෙන රෝලින් පින් එකකින් තුනි කරගන්න. ඉතින් ගොඩක් තුනිවට තුනි කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ හොඳට ඝනකම තියෙන තමයි තුනි කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණයට රොටි එක තුනි කරගන්න. ඊට පස්සේ හරි මැදින් දෙකට කපා ගන්න. දැන් ඔයා හදාගත්ත මාළු ටෙම්පරාදුවෙන්
පුරෝපු මේස හැඳි එකක් වගේ කෙළවරින් තියාගන්න. කපාගත්තු කොටස් දෙකේම තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වටේටම වතුර ටිකක් හොඳට ගා ගන්න. දැන් මෙන්න මේ විදිහට කෙළවරින් උඩට නමාගෙන ගැලවෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ බනිස් එක වටේම අතින් හොඳට තද කරගන්න. මෙන්න මේ විදිහට හොඳට ඇලවිලා හිටින්න අතින් හොඳට තද කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි හැඩේ තියෙන්නේ. ගොඩාක්ම ලේසි. ඔයාට මේ ක්‍රමයට හදාගන්න. බනිස් එක නමා ගන්න කලින් වටේටම වතුර චූට්ටක් හොඳට ගා ගන්න. එහෙම කරගත්තාම ගැලවෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට බනිස් ටික ඔක්කොම නමා ගත්තට පස්සේ මේ ටික අපි ආපහු විනාඩි 10ක් විතර පැත්තකින් තියා ගන්න ඕන. ඉතින් අද මම මේ බනිස් එක තෙලෙන් බෙදලා තමයි හදාගන්නේ. තෙල් එක හොඳට රත් වුණාට පස්සේ තමයි ඔයාලා බනිස් ටික තෙලට දාගන්න ඕන. ඊට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා අඩුම ගින්දරේ බනිස් එක හොඳට බෙදෙන්න තියන්න. බනිස් එකේ යටපැත්ත මෙන්න මේ වගේ ලස්සන රන්වන් පාටට බෙදුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න. මතක තියාගන්න ලිපේ අඩු ගින්දරේ ගොඩ වෙලාවක් යනකම් ඔයාලා මේ බනිස් ටික හොඳට බෙද ගන්න ඕන. මොකද බනිස් එකේ ඇතුළ හොඳට තැම්බෙන්න ඕන නිසා. ඔයාට මේ බනිස් එක තෙලෙන් බෙදලා ගන්න අකමැති නම් oven එකේ බේක් කරලා අරගන්නත් පුළුවන්. oven එකට දානවා නම් 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න තියලා 180ට විනාඩි 25ක් විතර බේක් කරලා අරගන්න. ඉතින් මම මේ කියපු බේකින් ටයිම් එක oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඔයාට මාළු බනිස් ටිකක් කන්න හිතෙන ඕනම වෙලාවක මම මේ කියලා දුන්න විදිහට හදලා බලන්න. හදලා රස කොහමද කියලා මට කමෙන්ට් කරන්න. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.